එක වචනයක් වෙනස් කරලා බලන්න කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියලා. AI කියලා කියන්නේ AI ඉමේජ් සහ වීඩියෝ හදන කට්ටියට. හොඳේ වෙන AI පාවිච්චි කරන අය නෙමෙයි. අපේ දැනට ගෲප් එකේ ළමයි, ක්ලාස් එකේ ළමයි, එතකොට පේජ් එකේ ළමයි ඔක්කොමලා දන්නවා වීඩියෝ හදන්න මුලින් ඉමේජ් එකක් හදලා තමයි අපි එකෙන් වීඩියෝ හදන්නේ කියලා. වෙන වෙන අයත් දන්නවා ඇති. මම මේ නොදන්න අයට කිව්වේ ලොකු මැජික් නෙවෙයි. මේවා දන්න ගොඩක් අය ඉන්නවා. මේ දන්න අය ඇති, දන්නේ නැති අයටයි කියන්නේ. මේ ඉමේජ් එකක් හදලා තමයි වීඩියෝ එකක් කරන්නේ. හොඳට බලන්න මේ ඉමේජ් එක හදනකොට AI වලට එක වචනයක් වෙනස් කරලා සම්පූර්ණ මුළු වීඩියෝ එකේම අයිඩියා එක වෙනස් කරන විදිය. ඔන්න බලන්න මම දැන් මෙතන පෙන්නනවා වීඩියෝ එකක් කරන්න කලින් ෆොටෝ එකනේ හදාගන්නේ අපි. මේ ෆොටෝ එකේ එක වචනයක් අපි ප්‍රොම්ප්ට් එක ලියන්න දෙනකොට එක වචනයක් වෙනස් කරලා කියලා එයා මුළු වීඩියෝ එකට අදාළ ෆොටෝ එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන විදිය බලන්න. ඒ හින්දා ඔයාලත් වීඩියෝ හදද්දි ඉමේජ් හදනකොට මෙන්න මේ වගේ වචන වෙනස් කරලා බලන්න ඔයාගේ ඔළුවේ තියෙන අයිඩියා එක මේ ඉමේජ් එකෙන් එළියට එනවද කියලා. කිසිම වෙලාවක අත්හැරලා දාන්න එපා මේක හරියන්නේ නැහැ කියලා උත්සාහ කරන්න ඔයාගේ ඔළුවේ තියෙන අයිඩියා එක ඒ විදිහටම ගන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් කියන්න තියෙනවා. අපේ දෙවෙනි ෆ්‍රී සෙෂන් එක පටන් ගන්නවා අඟහරුවාදා. ඒ කියන්නේ 16 වෙනිදා රෑ 9ට Microsoft Teams හරහා Teams app එක download කරගෙනත් එන්න පුළුවන්. නැත්නම් නිකන් ආවත් web browser එකෙන් log වෙන්නත් පුළුවන්. ඒකේ link එක අපේ help group ඔක්කොටම දානවා. මේ මොනවාද WhatsApp help group, AI help group ඔක්කොටම දානවා. ඊට අමතරව Facebook page එකට දානවා. ඊට අමතරව මගෙන් direct වෙන්න අයටත් දෙනවා. ඊට අමතරව ඒ free session එකට සහභාගී වෙන අයට class එකට එන්න පුළුවන්. සෙනසුරාදා ඒ කියන්නේ 20 වෙනිදා රෑ 9ට ඒකත් Teams එක හරහාම ක්ලාස් එක පටන් ගන්නවා. මුළු ක්ලාස් fee එකම රුපියල් 2500යි වෙන්නේ. මේ AI සහ Facebook වලට Facebook page එකක් හදලා ඒකට AI videos හදලා edit කරලා upload කරලා ඒකේ තියෙන issues ඔක්කොම අඳුරගෙන ඒකේ තියෙන issues අඳුරගන්න ඒ හැම දෙයක්ම මේක ඇතුලේ කියලා දෙනවා. AI වීඩියෝ හදන විදිය, AI image හදන විදිය. ඊට විතරක් නෙමෙයි ඒවට prompt දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොඩිවත් දැනුමක් නැති කෙනෙකුට copy paste කරලා විතරක් page එක කරගෙන යන්න පුළුවන් විදියට prompt අරම්මනම් ඔක්කොම ටික දෙනවා. එහෙනම් මේක බලන්න, මේ වීඩියෝ එක බලන්න, මේ වීඩියෝ එකනොත් ගන්න පුළුවන් දෙයක් ගන්න. thank you. GPT open කරගත්ත සාමාන්‍ය වෙන්න වගේම මම මෙයාට කියනවා මට ලයන් කෙනෙක්ගේ ෆොටෝ එකක් හදාගන්න ඕනි. එක විදිහට කියලා බලන්න මම මේ ටයිප් කරන එක මට ලයන් කෙනෙක්ගේ ඉමේජ් එකක් හදන්න ඕනි. මට හදන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා තමයි කියන්නේ. මම ඉමේජ් කියන කැලේ අයින් කරලා ෆොටෝ කියලා දානවා. මොකද chat gtp එකේ ඉමේජ් කියලා දැක්ක ගාම එයා ටක් ගාලා ප්‍රොම්ප්ට් එක හදන්න කලින් එයා ඉමේජ් එකක් හදන්න try කරනවා. එයා ඉමේජ් හදන්න try කරොත් අද දවසටම ආයේ වෙන වැඩක් chat gpt එකෙන් කරගන්න බෑ. ලිමිට් වෙලා කරදර කරන්න ගන්නවා. ඒ හින්දා මම ෆොටෝ එකකට හදන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මම මේක ඉල්ලනකොට එක වචනයක් විශේෂයෙන් දාලා තියෙනවා සිනමැටික් ලුක් එකෙන් ඕනි කියලා. ඔන්න මම අද කතා කරනවා කියපු මොකද්ද? ඒ වචනේ තමයි සිනමැටික්ස්. එයා මට දීලා තියෙනවා දැන් සිනමැටික් ලයන් ඉමේජ් ප්‍රොම්ප්ට් කියලා දීලා තියෙනවා යටින්. දැක්ක නේද? ඊට පස්සේ එහෙම යටින් දීලා තිනවනේ මම ඔයාලට පොරොන්දුනේ එක වචනයක් වෙනස් කරලා වෙන්න පුළුවන් ගොඩක් දේවල් පෙන්වනවා කියන එක තමයි. මම දැන් සිනමැටික් කැලේ අයින් කරලා මෙතෙන්න දානවා රියල්ස්ටික් කියලා. ඔන්න දෙවෙනි වචනේ රියල්ස්ටික්. මුලින් අපි දැන් මොකද්ද කරේ? සිනමැටික්ස් කියලා දාලා ප්‍රොම්ප්ට් එක ඉල්ලුවා. දැන් ඒකේ සිනමැටික්ස් කැලේ අයින් කරලා අපි රියල්ස්ටික් කියලා දැම්මා. අර පරණ ඉල්ලන එකමයි මම කොපි කරගෙන අවිල්ලා තියෙන්නේ. දැන් ඒකෙත් සිනමැටික් කැලේ අයින් කරලා අල්ට්‍රා රියල්ස්ටික් කියලා මම දෙනවා. තේරුණානේ මුලින්ම සිනමැටික්ස් දුන්නා ඊට පස්සේ රියල්ස්ටික් දුන්නා ඊට පස්සේ අල්ට්‍රා රියල්ස්ටික් දුන්නා දැන් එයා මට අල්ට්‍රා රියල්ස්ටික් වලටත් ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් දීලා තියෙනවා. එයා තව අනම්මනම් දෙන්නම් කියලා තියෙනවා. අපි වැඩි ගණන් ගන්න නෑ ඒවා. ඊට පස්සේ මෙතන ආයෙත් අපි මේක දෙනවා තව එකක්. ඔන්න තව එකක් මම ලියනවා දැන් මෙතන මම අර කලින් ලියපු එකමයි ලියලා තියෙන්නේ. ඒකමයි කොපි කරලාගෙන ආවේ. මම මේක ඉල්ලන්නේ හයිපර් රියල්ස්ටික් කියලා. මේ හයිපර් කියන එක අකුරු පොඩ්ඩක් වැරදි. ඒත් එයා ගන්නවා හරි එක. හයිපර් රියල්ස්ටික් දෙන්න කියලා තමයි දැන් ඉල්ලන්නේ. මම මුලින් උනත් දැන් හතරක් ගත්තා. හයිපර් රියල්ස්ටික්, අල්ට්‍රා රියල්ස්ටික්, සිනමැටික්ස් සහ මේ රියල්ස්ටික් කියලා. හතරයි. හරිද? උඩේ හතරට දැන් ඉමේජ් හතර මම මුලින් හදාගත්තා. දැන් ඉමේජ් ප්‍රොම්ප්ට් හතර හදාගත්තා. දැන් අපි බලමු මේ ඉමේජ් ප්‍රොම්ප්ට් හතර දීලා බලමු Google Flow එකට. Flow එකේ එයා කොහොමද මේ ඉමේජ් හතර හදන්නේ කියලා. Flow එකේ විතරක් නෙමෙයි Google Gemini එකට ගිහිල්ලා වුණත් ඔයාලට මේක හදන්න පුළුවන්. Flow එකට වැඩිය හොඳ රියල්ස්ටික් ගතියක් ගන්න පුළුවන් Google Gemini එකේ. ක්ලාස් එකේ ළමයි ඒව දන්නවා අපේ.
ක්ලාස් එකේ විතරක් නෙවෙයි group එකේ ළමයිනුත් ඔක්කොම දන්නවා ඒව කොහොමද කරන්න කියලා. ඔන්න බලන්න. මම පළවෙනිම Realstick එක copy කරගෙන Google Flow එකේ මේ settings ටික හදන්න දන්නවා. කලින් වීඩියෝ බලලා තියෙනවා. මේ settings හදන විදිය දන්නවා. එහෙනම් ඒව කතා කරන්න යන්නේ. කළා image එක හදන්න දුන්නා. ඒව හදන විදිය දන්නේ නැත්නම් කලින් වීඩියෝස් බලන්න. මේව කරන්න පුළුවන්. දෙවනි එකත් මම දෙනවා. ඒ කියන්නේ දෙවනියට දුන්නේ Realstick කියන එක. දැන් Realstick කියන එකත් අපි copy කරනවා. දැන් අර image එක හැදෙනකන් අපි බලාගෙන ඉන්නේ නැහැ. image එක හැදෙන අතරතුර දෙවනියට ඇවිල්ලා Realstick කියන image මේ prompt එකත් copy කරගෙන යනවා අතෙන්න දෙන්න. හරිද? හරි. මම මෙතෙන්න දෙනවා. ඒ Realstick කියන එකෙත් image prompt එක අරක තාම දැන් හැදිලා තියෙන්නේ. මේකත් හදන්න දුන්නා. ඊට පස්සේ අපි යනවා අරගෙන මෙන්න අනිත් එකට මේක තියෙන්නේ Ultra Realstick කියලා. මම මෙහෙම සිලෙක්ට් කරා. අන්න පොඩි ගැටලුවක් කියලා තිනවා select all කියලා. හොඳයි ඒක ආපික පෙන්වන්න ලේසියි. එතකොට ඔයාලටත් ඉගෙන ගන්න. select all කියලා විතරයි තියෙන්නේ copy එක නැති වෙලා. මේ copy කියන එක නැති වෙලා තියෙන්නේ මේකේ memory ප්‍රශ්නයක් හින්දා. මම එතකොට කරන්නේ ආයෙ ChatGPT එක close කරලා ආයෙ open කරගන්නවා. එතකොට ආයෙත් අර select කරලා copy කියන එක දෙන්න පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නැහැ. දැන් මට ගන්න තියෙන්නේ මොකද්ද? Ultra Realstick එක. දැන් බලන්න copy කියන option එක දෙයිද කියලා. අන්න දැන් දීලා තියෙනවා copy කියන එක දීලා තියෙනවා. එතකොට එහෙම ආවොත් ඔයාලට close කරලා ගන්න පුළුවන්. ඒක අමතර දැනුමට. හරිද? ආයෙත් මේ image එක අපි හදනවා. මේ හදන්නේ Ultra Realstick කියන image එක. ඊට පස්සේ තව prompt එකක් අපි ලියාගත්තාට මතකයි. ඒ මොකද්ද? Hyper Realistic. හරි. දැන් මේ දක්වා අපි මොනවද කරේ? image හතරක් ලියාගත්තා prompt හතරක් ලියාගත්තා වචන හතරක් දීලා මොනවද ඒ වචන හතර? Cinematics, Realistic, Ultra Realistic සහ Hyper Realistic. ඊට පස්සේ ඒ හතර copy කරලා Google Flow එකට image හතරක් හදාගත්තා. ඒ image හතර තමයි මේ තියෙන්නේ. ආයෙ පාරක් මතක් කරගන්න. prompt හතරක් ලියාගත්තා වචන හතරක් දීලා මොනවද වචන හතර? Cinematics, Realistic, Ultra Realistic, Hyper Realistic. ඕගොල්ලෝ image හදනකොට හරි වීඩියෝ හදනකොට හරි AI කරනකොට හරි මේවා මතක තියාගන්න. ඔන්න violation එකක් ඇවිල්ලා ඒ image එක හදන්න බෑ කියලා කියනවා. ඕගොල්ලන්ගේ වෙලාවට මේක කියලා දෙන්න. එහෙම වෙච්ච එක හොඳයි. මම ඒක skip කරන්න නැතුව කරන වැඩෙත් කියලාම දෙන්න. ඔයා ඒ වගේ violation එකක් ආවොත් හොඳට බලන්න ඔයාගේ prompt එක දිහා. prompt එක දිහා බලනකොට ඔයාට තේරෙයි මෙයා මොනවා හරි වැරද්දක් කරලා තියෙනවද කියලා. මම මුලින්ම හිතුවා DSLR කියන වචන හින්දා තමයි මෙයා මේක ගන්න නැත්තේ කියලා. ඒ වුණාට මම තව පොඩ්ඩක් බලාගෙන යනකොට මට තේරුණා මෙයා දීලා තියෙනවා National Geography Style කියලා. අර TV channel එකක් තියෙන National Geography කියලා. එන්නේ ඒකේ විදිහට හදන්න කියලා තමයි මෙයා දීලා තියෙන්නේ. මම ඒක ඇල මකලා දානවා. මොකද ඒ වගේ brand එකක් Google Flow එක ඇතුලේදී අපිට edit කරන්න වෙනස් කරන්න මොනවත් කරන්න දෙන්නේ නැහැ. මගේ තර්කේ හරිනම් මම skip කරලා නෑ උඩ වෙලාව තියෙනවා. මේ පාර image එක හරියන්න ඕනේ. ඔයාලා මේ image එක violation ආව නම් ChatGPT එකට කියනවා ආයෙ ලියනවා. එයා දන්නේ නැහැ National Geography වචනේ හින්දා මේක වෙන්නේ කියලා. එයා තව මේක දෙනවා. වැඩේ පා වෙලා අත්හැරලා දානවා. ඒ වුණාට අපි මේවල theory එක ඔළුවේ දාගෙන හිටියොත් අපි දන්නවා මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. හරි. මෙන්න image එක හැදුවා. ඒ කියන්නේ ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ National Geography කියන තැන තමයි. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ වගේ දෙයක් තිබ්බොත් අයින් කරගන්න. බ්‍රෑන්ඩ් නේම් එකක් විතරක් නෙමෙයි. එතකොට සාමාන්‍ය දේශ සහගත වචන, එතකොට මේ කාට හර්ට්ස් වෙන්න පුළුවන් වචන, ඒ වගේ දේවල්, බ්ලඩ් සම්බන්ධ ඒවා, ඒ වගේ පොඩි ළමයි සම්බන්ධ ඒවා මේ Google Flow එකේ හදන්නේ violation විදිහට අයින් කරලා දානවා. ඔය බලන්න image හතරේ image හතර තියෙන්නේ image හතර විදිහකට. cinematic එක නිකන් ෆිල්ම් එක වගේ. එතකොට අනිත් ඒවා ගොඩක් රියල්ස්ටික් පැත්තට වැඩි වෙනවා. හයිපර් රියල්ස්ටික් එක ගොඩක්ම රියල් පැත්තට වැඩි. මම තව පාරක් තව එකක් ගන්නවා. දැන් අපි හතරක් හැදුවනේ දැන් මම පහක් වෙන්න ගන්නවා. මම දානවා මෙතන 3D කාටුන් ස්ටයිල් එකෙන් දෙන්න කියලා. ඒවටත් කැමති පිරිසක් ඉන්නවනේ. 3D කාටුන්. ඒ කියන්නේ එකම ප්‍රොම්ප්ට් එක තමයි මම ඉල්ලන්නේ. මට මේ ලයන් කෙනෙක්ගේ ෆොටෝ එකක් හදා ගන්න ඕනි කියන එක තමයි මම මේ ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ ඒක මම ක්‍රම හතරකට ඉල්ලුවා. දැන් වැඩිපුර තව එකක් කරලා පෙන්නනවා පහකට. ඒක මං ඉල්ලුවේ කාටුන් ස්ටයිල් එකෙන් ඕනි කියලා. මං ඒකත් දෙනවා. ඔයාලට දකින්න ඇති මේ සිංහයෝ හතර දෙනාගේ පෙනුමවල් හතරක්. පළවෙනි එකට වැඩිය දෙවෙනි එක රියල් පැත්තට වැඩිය, දෙවෙනි එකට වැඩිය තුන්වෙනි එක රියල් පැත්තට වැඩිය, තුන්වෙනි එකටත් වැඩිය හයිපර් රියල්ස්ටික් කියන එක ගොඩක්ම රියල්ස්ටික් තත්ත්වයක තියෙනවා. මේ මගේ ෆෝන් එකෙන් බලන හින්දා ඔයගලන්ට පේන්නේ නැහැ. ඔයගොල්ලොත් එකක් මේ විදිහට හදලා බලන්න. එතකොට මේ හතරවෙනි එකේ මේ ලයන්ගේ ඇස්වල පවා ඒ බෑක්වර්ඩ් වෙන එක ඔය ඔක්කොම තියෙනවා හරියටම. මම දැන් හදන්නේ කාටුන් එකේ
මේ කැරක්ටරෙකුට ක්‍රියේට් වෙනවා. ඒකත් වයලේෂන් එකක් ආවා. අන්න තව chance එකක් අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒකෙත් ගිහිල්ලා බලමු මෙයා මොකද්ද කරලා තියෙන වැරද්ද කියලා. දැක්ක ගමන්ම පේනවා ඩිස්නි කියලා දාලා තිනවා. ඒ කියන්නේ ඩිස්නි කියන කාටුන් එකේ ස්ටයිල් එකට මේක හදන්න කියලා තමයි දාලා තියෙන්නේ. අපි දැක්ක ගමන් මොකද්ද කරන්නේ? ඒක ඇල්ල අයින් කරලා දාන්න ඕනේ. මොකද මෙයා මේගොල්ලන්ගෙම තමයි මේ Google Flow එක ඔක්කොම Google ඒ වුණාට මෙයා දන්නේ අරයට මේක හදන්න බෑ කියලා. මෙයා ඒක දන්නවනම් මෙයා ඩිස්නි කියන වචනේ දාන්න නැතුව දෙනවනේ. ඒ වුණාට ඒගොල්ලන්ගේ එකම එක කියලා දාලා නැහැ. මෙයා වැරද්දුවොත් අරය හදන්නෙත් නැහැ. ඒ හින්දා මේවා ගැන අවබෝධය තියාගන්න වැඩ කරනකොට මේවා ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඔයාගේ ඉමේජ් එක හරි වීඩියෝ එක ක්‍රියේට් කරනකොට මෙන්න මේ දේවල් වලින් වෙනස්කම් කරගන්න බැරි මොනෝතින් ඔයාලට මේ වචනයක් හරි මොකක් හරි වැරද්දක් හොයාගන්න ඔයා Gemini එකට හරි මේ prompt එක ලියාගත්ත AI tool එකට කියන්න මේක ආයෙ ලියලා දෙන්න violation වෙනවා violation වෙන දේවල් අයින් කරන්න කියලා. එයත් බොහෝ වෙලාවට violation වෙන්නේ මොකද්ද කියලා අඳුරගෙන අයින් කරලා දානවා. violation වෙන ඒවා ගැන අපි පස්සේ කතා කරමු ලොකුවට මොන වගේවද කියලා. ඔන්න image පහ තිනවා කාටුන් එකත් ඔයගොල්ලෝ දැක්කා.